ආයුබෝවන් යාළුවනේ, අද අපි යන්නේ ලංකාවේ තියෙන හැඩයෙන් සුවිශේෂීම දිය ඇල්ලක් බලන්න. ඒ තමයි බෝපත්තැල්ල. රත්නපුර හවට කුයි කවුරුත් දන්න කියන ලස්සන නම. ලස්සන වගේම සුන්දරත්වය පිරුණු හැඩයෙන් සුවිශේෂී දිය ඇල්ලක් තමයි බෝපත්තැල්ල කියන්නේ. සබරගම් පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට ප්‍රාදේශීය ලේකම් කොට්ටාසිය තුල පිහිටා තියෙන අඟලවත්ත නම් ග්‍රාමය තුල තමයි දිය ඇල්ල පිහිටා තියෙන්නේ. ශ්‍රීපාද අඩවියෙන් ආරම්භ වෙන කුරුගඟ එතෙන් සිට ඇල්ල කැලේ රක්ෂිතය වන තෙක් ඇවිත් විශාල කළුගල් පර්වතයක මුදුනේ සිට පහළට එක්වරම ඇදහැලීමට ලක් වෙනවා. මීටර් 30ක් පමණ උසින් යුක්තව ඇදහැලෙන මේ සුන්දර දිය දහරාවට තමයි අපි කියන්නේ බෝපත්තැල්ල කියලා. හොඳින් ජලය ඇති කාලයේදී ඉහළ සිට පටු විවරයක් ඔස්සේ කඩා හැලෙන ජලකඳ පසුව පුළුල් වීම සිදු වෙනවා. බැලූ බැල්මටම බෝපතක හැඩයට දෙවින්ම සමාන නිසා මේ දිය ඇල්ලට බෝපත්තැල්ල කියන නම ලැබුණු බවයි ජනප්‍රවාදයේ සඳහන් වෙන්නේ. දිය ඇල්ල ඇදවැටීමෙන් පසුව මෙම ජලපහර දිය දහරාවන් කිහිපයකට බෙදමින් ගමන් කරන නිසා දූපත් ගණනාවක්ද නිර්මාණය වී තියෙන ආකාරය පැහැදිලිවම ඔබට දැක බලා ගන්න පුළුවන්. කළුගංගාවේ අතුගංගාවක් වන කුරුගඟින් තමයි මේ සුන්දර දිය ඇල්ල නිර්මාණය වෙන්නේ. ඉතින් මේ සුන්දර දිය ඇල්ල පාමුලටම අද අපි ඔබ එක්කන් යනමු. දිගටම මේ වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. මෙතෙක් ඔබ නොදත් තොරතුරු රැසක් දැනගන්නට පුළුවන් වේවි. රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට නගරයේ වෙත පැමිණ අවිස්සාවෙල්ල රත්නපුර ප්‍රධාන මාර්ගයට මුහුණලා ඇති කුරුවිට පොලිස් ස්ථානයේ අසලට පැමිණ ඊට යාබදව ඇති දීපාල නම් පාර ඔස්සේ තමයි බෝපත්තැල්ල නැරඹීමට ඇතුළු වෙන්න තියෙන්නේ. පෞද්ගලික ආයතන විසින් පවත්වාගෙන යන නේවාසික පහසුකම් සහිත විවේකාගාර කීපයක්ද ගොඩනගා ඇති ආකාරය දැක බලා ගන්න ඔබට පුළුවන්. ටිකට් මිලදී ගත යුතු කවුළුව තමයි මේ ඔබ දකින්නේ. ඔබට පැහැදිලිවම පෙනෙන්න තියෙනවා වැඩිහිටියන් සඳහා රුපියල් 50ක මුදලකුත් පාසල් ළමුන්ට 20ක මුදලකුත් අය කරන බව. පොරෙනස්ල සඳහා පමණයි මෙහිදී 300ක මුදලක් අය කරන්නේ. කුරුවිට ප්‍රාදේශීය සභාව විසින් දිය ඇල්ල ආශ්‍රිතව රථගාලක් නැරඹුම් ප්‍රදේශයක් හා වැසිකිලි සංකීර්ණයක් ඉදිකරලා තියෙනවා. බෝගස බෞද්ධයන්ගේ පූජනීයත්වයට පත් වෘක්ෂයක්. ඒ නිසා මේ ඇල්ලටද එම පූජනීයත්වය මෙහිම වී තිබෙනවා. රත්නපුර මහසමන් දේවාලයේ වැඳ පුදා ගැනීමට පැමිණෙන පුරාණ පාලකයෝ බෝපත්තැල්ලෙන් දියනා පිරිසිදුව දේවාලයට ගිය බවට පුරාවෘත්තවල සඳහන් වෙනවා. ඒ වගේම බෝපත්තැල්ල සම්බන්ධයෙන් ජනප්‍රවාදයේ එන රසවත් කතා පුවත් නැතුවාම නොවේ. බෝපත්තැල්ල අසල නිදානයක් පවතින බවටත් ඇතැම් දිනවල රන් කෙන්ඩියක් වතුර මතු පිට පාවෙන බවටත් ගෙමියන් අතර ජනප්‍රවාද පවතිනවා. මීට දශක 2-3කට පෙර වැඩි දෙනෙකුගේ අවධානයට ලක් නොවුනොත් වර්තමානයේ බෝපත්තැල්ල විශාල සංචාරක පිරිසක් පැමිණෙන තැනක් බවට පත් වී තිබෙනවා. ඒකට හේතු වෙන්නේ ජනාකීර්ණ ප්‍රදේශයක පිහිටීමත් ඉතා ඉක්මනින් ළඟා විය හැකි නිදහස් සුන්දර වටපිටාවක් ඇති ස්ථානයක් වීම හේතු වෙන්න පුළුවන්. දියපාර දෙපස තියෙන ලස්සන කැලෑ රොදවල් මැදින් පරිසරයේ නිහඬ බව විඳගෙන තමයි අපි ඇල්ල දිහාවට ගමන් කළේ. ගස්සල් නතනින් හමන සීතල සුළඟ ගමන් මහන්සිය නොතැනීම නිවෙනම්.
දිය ඇල්ලාවට වනය තුළ අට්ටෙක්කා කුඹු මිදෙල්ල වැටගෙයිය පර ගිනිහොට රත්මඩිතිය කෙටෙල දාං බේදුරු උඩවැඩියා මීවන පඩල් හනස්ස පුස්වැල් උනවැනි සාගවලින් පිරී තියෙන. ඉතින් සුබාදාමේ තියෙන මේ පුංචි සුන්දර දේවල් තමයි ගමනක වටිනාකම් වැඩි කරන්න. මේ බලන්න බූපත්තැල්ලේ වතුර කොච්චර පිරිසුදුද කියලා මේ විනිවිද පෙනෙන වතුර ඇස්සේ නිදාසේ පීනන මාළුවන්ගේ දර්ශන ඇත්තටම හිතට ලොකු සැනසීමක් ගේනවා. බලන්න ඔයාලට පේනවා ඇති මේ දිය පහරේ එහාට මෙහාට පීනමින් සතුටු වෙන ලස්සන මාළු පැටවුන්. මේ ඇල්ලෙන් පෝෂණය වෙන ලස්සන මාළුවන් අතර බුලත්හපිය ආන්ද ලේල්ලු මගුර කොරලි දංකොල සාලය පෙතිය නලහන්දය වගේ මාළු විශේෂයන් ඔයාලට දෙකමලා ගන්න පුළුවන්. ඉහළ ප්‍රදේශවලට අධික වැසි ලැබෙන විට ශනිකව ජල මට්ටම ඉහළ යන්න පුළුවන්. වතුරේ වර්ණය වෙනස් වෙනවා නම්, ජල පහර වේගවත් වෙනවා නම්, කොළරොඩු පා වෙනවා නම් ඔබ වහාම එතනින් ඉවත් වෙන්න ඕනේ. ඒ වගේ අවස්ථාවල ගඟේ දිය නෑම අනතුරුදායකයි. ඉතින් ඔයාලා දිය නාන අවස්ථාවලදී ගොඩක් පරිස්සම් විය යුතුයි, කල්පනාකාරී විය යුතුයි. මේ තියෙන්නේ අපේ ගමනාන්තය. අද අපි ඇල්ල මුදුනට යන්න උත්සාහ කළේ නැහැ. මොකද ඇල්ල පහළ සිට දකින මේ දර්ශනය අපේ හිත පිරෙන්න තිබුණා. ඉතින් ඔයාලා බෝපත්තැල්ල බලන්න එන්න ඉන්නවා නම් මේ වගේ ලස්සන තැන්වලට පොලිතින් ප්ලාස්ටික් වගේ නොදිරන දේවල් අපිරිසිදු වෙන දේවල් දාලා විනාශ කරන්න එපා කියලා ආදරයෙන් මතක් කරන්න කැමැති. අප කාටත් ගතසිත නිවා ගන්නට තිබෙන මේ සුන්දර සුවදායක පරිසරය ඔබගේ මතු පරපුර වෙනුවෙන් ආරක්ෂා කරගන්න ඔබ වග බලාගත යුතුයි. ඒ වගේම තමයි මතු පිටින් පවතින සුන්දර බවට අමතරව බියකරු වූ අනතුරු සහිත ස්වභාවයක්ද මේ ඇල්ල ආශ්‍රිතව තියෙනවා. අපරීක්ෂාකාරී ලෙස ඇල්ල බැවුම දිගේ ඉහළට නැගීම වගේම වෙනත් හේතුන් නිසා මේ වෙන විට 80කට වැඩි පිරිසක් මෙහිදී මරණයට පත් වී තිබෙනවා. නూరు නොපුරුදු තැන්වල අපරීක්ෂාකාරී ලෙස හැසිරෙන නිසාත් මත්පැන් පානය කොට හිතුමතයට හැසිරෙන නිසාත් මෙම මරණවලට හේතු වෙලා තියෙනවා. දූපත් අසලම ඇති ජලයට එකවරම බහින්න උනන්දු වෙන්න එපා. බැලූ බැල්මටම නිසලයයි Tamanට සිතුනත් ඇතැම් ස්ථානයන්හි මඩ සහිත නිසා අනතුරුදායක වෙන්න පුළුවන්. අනතුරුවල ප්‍රවණතාවය වැඩිවීමට තවත් හේතුවක් තමයි ඇල්ල පාමුල තියෙන දියරැලිවලට හසු වෙලා වතුර යට තියෙන බෙනගල් සිදුරුවල සිනවීම. ඒ වගේම ඇල්ල පාමුල ඇති ආරක්ෂිත වැටවල් වලින් පැන ගිස්සෙන සුළු ගල් මතට යාම මාරාන්තික වෙන්න පුළුවන්.
ඒ නිසා බලධාරීන් විසින් පෙන්වා දෙන අනතුරු ඇඟවීම් පුවරු කෙරෙහි අවධානය යොමු කරමින් මේ සුන්දර උත්සවදායක පරිසරයේ උපරිමයෙන් අත්විඳින්න කියලා මං ඔයාලගෙන් ඉල්ලා සිටිනවා. මේ වීඩියෝ එක ගැන ඔබේ අදහස පාතින් කමෙන්ට් කරන්න. ඉදිරියේදී දාන වීඩියෝස් බලන්න channel එක subscribe කරලා notification button එකත් on කරලා තියන්න අමතක කරන්න එපා. තවත් අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. ඉතින් සුබ දවසක් ඔයාලට.